සූර්ය කුණාටු ගැන ඔබතුමන්ලා මොනවද දන්නේ? ගෞරවනීය ස්වාමීන් වහන්සේලා 12 නමක් එදා සිරිපා අඩවිය අධිෂ්ඨාන පූජා. මේ සිරිපා පර්වතයේ පිහිටලා තියෙන ගිනි කන්දක් උඩ. සූර්ය කුණාටු ඇති වෙන්නත් විවිධ දේශගුණික විපර්යාස සිද්ධ වෙන්නත් ඇතැම් අය කටයුතු කරනවා කියලා ඔබතුමන්ලා දන්නවද? ආයිබෝවන්. ඔබ දන්නවා අපි ඔබට 4 වෙනිදා තමයි වීඩියෝ අරගෙන එන්න හිටියේ. අපි අපේ රටේ අසරණ වෙච්ච ජනතාව වෙනුවෙන් අපිට කරන්න පුළුවන් අපිට කළ හැකි පමණින් ආධාර උපකාර කරන්න අපේ ශ්‍රමයෙන් දායක වෙලා උදව් උපකාර කරන අතරතුරයි අපි ඔබට මේ වීඩියෝ රැගෙන එන්නේ. ඒ නිසා 4 වෙනිදා මේ වීඩියෝ රැගෙන එන්න බැරි වුණේ අන්නේ කාරණාව මත. ඒ වගේම තමයි අද මේ වීඩියෝ පටිගත කරන්නේ එලිමහනේ ඉඳලා. ඒ හින්දා මේ තුල ඔබට විවිධ ශබ්ද ඇහෙනවා නම් ඒ අපි මේ එලිමහනේ ඉඳන් තමයි මේ පටිගත කිරීම සිදු කරන්න කියලා මුලින්ම දැනුවත් කරනවා. අපි අද මේ දැනුවත් කිරීම ආරම්භ කරන්න කලින් පහුගිය ආපදා තත්ත්වයේ හේතු කොටගෙන ජීවිතෙන් සමගත් අපේම ආදරණීය ජනතාව වෙනුවෙන් ප්‍රාර්ථනාවක් සිදු කරමු. අප රැස් කරගත් සියලු කුසලයන් සහ ඔවුන්ගේ ජීවිත කාලය තුළ රැස් කරගත් සියලු කුසලයන්ගේ ආශිර්වාදයෙන් ඔවුන්ට උතුම් වූ අමා මහ නිවන් සුවපත් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ වන විට Tamanට බොහෝ දේ අහිමි වෙච්ච, ඉන්න හිටින්නට තැනක් පවා අහිමි වෙච්ච අපේම ආදරණීය සහෝදර ජනතාවට නැවත තමන්ගේ ජීවිත ගොඩනගා ගන්නට උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. අපි දන්නවා මෙවැනි ආපදා සිද්ධ වූ සෑම අවස්ථාවකදීම අපේ රටේ ආදරණීය ජනතාව ඉදිරියට ඇවිල්ලා විපතටපත් වූ අපේම අය වෙනුවෙන් බොහෝසේ කැපකිරීම කළා. ඔවුන් ඒ සියල්ල කළේ හදවතින්. මෙන්න මේ හදවතින්ම උදව් උපකාර කරන මිනිසුන්ගේ හිත් පෑරෙන විදිහට සමහර දේශපාලන නාටකම් අපි දකිනවා. ඒ නිසා අපි පක්ෂ විපක්ෂ සියලු දෙනාගෙන් ඉල්ලනවා ඔබ ඔබේ දේශපාලනය පසු කරගන්න. අපේ රටේ අසරණ වෙච්ච ජනතාවට තමන්ගේ ජීවිත නැවත ගොඩනගා ගන්න මේ කරන උදව් උපකාර ශක්තියක් වෙන්න, ඒකට ධෛර්යයක් වෙන්න, ඔබටත් ඔබගේ යුතුයකම ඉෂ්ට කරන්න. එහෙම නැතුව ජනතාව දෙන බඩු මුට්ටු වලින්, ආධාර උපකාර වලින්, ඒ වගේම ජනතා බදු මුදල් වලින් දේශපාලනය කරන ඒ තුච්ඡ දේශපාලනය දැන්වත් අවසන් කරන්න. මේ රටේ මිනිසුන්ට එකතු වෙලා මේ රට ගොඩනගන්න තියෙන අවස්ථාව හැමදෑම මේ දේශපාලන මත නිසා විනාශ කරා. තව දුරටත් ඒක කරන්න එපා. අපි බලාපොරොත්තු වෙන්නේ යහපත් රටක්. ඒ රට ගොඩනගන්නට සියලු පුරවැසියන් එකාමෙන් එකට එකතු වෙ යුතුයි. එහෙමනම් ඔබේ මේ තුච්ඡ දේශපාලනය නිසා හැමදෑම ජනතාව පිළිබෙදෙනවා. මේක වහම නතර කරන්න කියන ඉල්ලීමත් අපි ඔබෙන් කරනවා. ඒ වගේම ඔබට යමක් දෙන්නට අවශ්‍ය නම් ජනතාවට ඔබේ මුදලින් එක කරලා ඔබ සතුටු වෙන්න. ජනතාව ලබා දෙන ආධාර උපකාර සහ ජනතා බදු මුදල් වලින් මේ කරන දේවල් දේශපාලනය කරන එක නතර කරන්න. මේ වන විට මේ ව්‍යසනයේ හේතුවෙන් අසරණ වූ අපේම සහෝදර ජනතාවට ಜಾති ආගම් ભેදයකින් තොරව උදව් උපකාර කළ සියලු දෙනාට අනේක වාරයක් ස්තුතියි. ඔබ සියලු දෙනාට බෙහෙවින්ම පිං. අපිට මේ ව්‍යසනය පිළිබඳ මුලින්ම දැනගන්න ලැබෙන්නේ කඨින පින්කම් කාලය තුල. අපි කඨින පින්කම් කළේ රිටිගල කියලා ඔබ සියලු දෙනා දන්නවා. එදා කඨින පින්කම අවසන් වෙලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමග කෙටි පිළිසඳරක නියලුණා. ඒ අවස්ථාවේදී තමයි උන්වහන්සේ යම් යම් කරුණු අපිට සිහිපත් කළේ. ඉන් අනතුරුව උන්වහන්සේ පැවසුවා 26 වෙනි දින සිරිපා අඩවියට වැඩම කරන බව. ඉතින් අපිත් එදා සිරිපා අඩවියට පිටත් වුණා. එදා 26 වෙනිදා අපිට උන්වහන්සේ සමග සාකච්ඡා කරන්න ලැබුණා. එදින උන්වහන්සේ අපත් සමග පැවසූ බොහෝ කාරණා සම්බන්ධයෙන් අපි 4 වෙනිදා වැඩසටහන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වුණා. අපිව දැනුවත් කළ බොහෝ දේ අපේ ඇස්පනා අපිට සිද්ධ වෙනවා, අපිට දකින්න අහන්න ලැබෙන්න පටන් ගත්තා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන ඉල්ලීමක් වුණේ මෙවර සිරිපා වන්දනාවට එන බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරන්න. අන්න ඒ නිසා අපි 28 වෙනිදා කෙටි වීඩියෝවක් හදලා ප්‍රචාරය කළා. 28 වෙනිදා උදේ වීඩියෝ ප්‍රචාරය කරලා ඉන්නකොට අපිට 28 වෙනිදා දහවල් 1:30ට පමණ පණිවිඩයක් ලැබුණා. සවස 3:33ට පුළුවන් නම් තමන්ගේ නිවසේ පහනක් දැල්වලා අදිෂ්ඨාන පූජාවට එකතු වෙන්න. එකතු වෙලා මේ අයහපත් කාලගුණික තත්ත්වය අපේ රටෙන් පහව ගිහිල්ලා සියලු දෙනාගේ ජීවිත ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කරන්න, අදිෂ්ඨාන කරන්න කියලා. ඒ පිළිබඳව අපි 2:30ට පමණ ප්‍රචාරය කළා. අපි අපේ සමූහයන් තුළ මේ බෙදාගත්තා. අපි දන්න කියන අයට පවා මේ පණිවිඩය ලබා දුන්නා. මෙන්න මේ පණිවිඩය අපි දැනුම් දුන්නට පස්සේ බොහෝ දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා මේ අදිෂ්ඨාන පූජාවට එකතු වුණා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේලා 12 නමක් එදා සිරිපා අඩවිය අධිෂ්ඨාන පූජාවේ නියැලෙනකොට අපේ අයත් පුළුවන් විදියට තමන්ගේ නිවෙස්වල ඉඳලා මේ සඳහා දායක වුණා. සමහරු ඇත්තටම මගහැරියා. තමන්ට පුළුවන් වුණත් තව කෙනෙක් දැනුවත් කරන්න නැතුව පවා මගහැරියා. ඒ කොහොම වුණත් විශාල පිරිසක් මේකට අපිට සහයෝගය දැක්වුවා. ඒ සියලු දෙනාට අනේක වාරයක් පින් සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරනවා. අපේ අස්පනා අපිට සියල්ල සිද්ධ වෙනවා වගේම 3:33ට මේ කරපු අධිෂ්ඨාන පූජාවත් එක්ක ඒ ප්‍රාර්ථනාවත් එක්ක ස්වභාවික විපත් වලින් අපේ රට ක්‍රමානුකූලව නැවත මිදෙන බව අපිට එදා ඒ සවස් භාගයේම අහන්න ලැබුණාම අපි තුල ඇත්තටම සතුටක් ඇති වුණා. අපි අපේ රට වෙනුවෙන් යුතුයකමක් ඉෂ්ට කළා කියලා. ඉතින් ඒ වෙනුවෙන් දායක වෙච්ච සියලු දෙනාට නැවත නැවතත් හදවතින්ම පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබ රට වෙනුවෙන් ඔබගේ යුතුයකම ඉෂ්ට කළා. ඔබ සියලු දෙනාට බෙහෙවින්ම පිං. සියලු මාධ්‍ය ඉදිරි පැය 48ට තීරණාත්මකයි කියද්දී අධිෂ්ඨාන පූජාවත් එක්ක එකතු වෙච්ච අපිට සතුටක් තිබුණා. ඒ කවුරු කොහොම කිව්වත් අපේ රටෙන් මේ තිබිච්ච ව්‍යසනකාරී තත්ත්වය ටිකෙන් ටික පහව යන බව අපිට ලැබුණු ආරංචිත් එක්ක තහවුරු වීම නිසා. ඒ අධිෂ්ඨාන පූජාව කරලා ප්‍රාර්ථනා කළා පරිද්දෙන්ම අපි ප්‍රාර්ථනා කළමු මේ ව්‍යසනයේ හේතුවෙන් විපතටපත් වෙච්ච අපේම ආදරණීය ජනතාවට තමන්ගේ ජීවිත නැවත ගොඩනගා ගන්නට උතුම් තුරුණන්ගේ ආශිර්වාදය ශක්තියක් ධෛර්යයක් වේවා කියලා. 26 වෙනිදා සාකච්ඡාවේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිව දැනුවත් කළ බොහෝ කාරණා සම්බන්ධයෙන් අපිට ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන්. උන්වහන්සේ මෙවර සාකච්ඡාවේ වැදගත් කරගත්තේ සිරිපා වන්දනාව සම්බන්ධව. උන්වහන්සේගේ අදහස් වලින්ම කිව්වොත් උන්වහන්සේ අපේ විමසුවා මහත්යෝ ශ්‍රීපාද අඩවිය ගැන ඔබතුමන්ලා මොනවද දන්නේ කියලා. ඇත්තටම අපිට ඒ සඳහා පැහැදිලි පිළිතුරක් දෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අපි එකිනෙක කෙනාට මුහුණ බලාගත්තා. මහත්යෝ ඔබතුමන්ලා මේක දැනගෙන හිටියද? අපි මේ කාරණාව අහපු ගමන් පුදුමයටපත් වුණා. පුදුමයටපත් වෙලා අපි එකිනෙක කෙනාගේ මුහුණ දෙස බලන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේදී උන්වහන්සේ අපිට කිව්වා මහත්යෝ බොහෝ දේ තියෙනවා නොදන්න. මේ සිරිපා පර්වතයේ පිහිටලා තියෙන ගිනි කන්දක් උඩ. සූර්ය කුණාටු ගැන ඔබතුමන්ලා මොනවද දන්නේ? ඇත්තටම මේ සම්බන්ධයෙන් පැහැදිලි විග්‍රහයක් කරන්න අපි දැනගෙන හිටියේ නෑ. උන්වහන්සේ අපිට කිව්වා සූර්ය කුණාටු ඇති වෙන්නේ කවුරු නිසාද කුමක් නිසාද කියලා ලෝකයේ විවිධ මත තිබුණත් ඇත්තටම සූර්ය කුණාටු ඇති වෙන්නේ මිනිස්සු විසින්ම සිද්ධ කරන ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් හැටියට. ඒ වගේම මේ සූර්ය කුණාටු ඇති වෙන්නත් විවිධ දේශගුණික විපර්යාස සිද්ධ වෙන්නත් ඇතැම් අය කටයුතු කරනවා කියලා ඔබතුමාලා දන්නවද? ඇත්තටම මේ පිළිබඳව අපි දැනුවත් වෙලා හිටියේ නෑ. අපිට ඇත්තටම කුතුහලයක් ඇති වුණා. අපි උන්වහන්සේගෙන් විමසුවා ඇත්තටම ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව අපි දන්නේ නෑ. ඔබ වහන්සේට මේ පිළිබඳව අපිව දැනුවත් කරන්න පුළුවන්ද? අපි උන්වහන්සේගෙන් එහෙම ඉල්ලීමක් කළාට පස්සේ උන්වහන්සේ අපිට කිව්වා මහත්ය මේ පිළිබඳව ඉදිරි දවසකදී අපි වැඩසටහනක් කරමු. සූර්ය කුණාටු සහ මිනිසාගේ දායකත්වය කියලා. අන්න එදාට මේ ගැන කතා කරන්න. අන්න එදාට ඔබතුමන්ලව මේ සිදුවීම් සම්බන්ධයෙන් දැනුවත් කරන්න. එදාට බොහෝ දේ ඔබතුමන්ලට දැනගන්න පුළුවන් ඒක රටට කියන්න. ස්වාමින් වහන්සේට අවශ්‍ය වුණේ සිරිපා වන්දනාව ආරම්භ වෙච්ච මේ සමයේ ජනතාවට පණිවිඩයක් දෙන්න. අන්න ඒ නිසාම තමයි අපි 4 වෙනිදා මේ වීඩියෝ පළ කරන්න හිතුවේ. හැබැයි ඊට කලින් බොහෝ ව්‍යසනයන් වෙන බව උන්වහන්සේ අපිට පැවසුවා. මෙවර සිරිපා වන්දනාව ආරම්භ වෙන්නේ මහා විනාශයක් තුලින් කියලාත් උන්වහන්සේ අපව දැනුවත් කළා. ඒ වගේම උන්වහන්සේ පැවසුවා සිරිපා වන්දනා සමය අවසන් වෙන්නටත් මහා ව්‍යසනයක් හේතු වෙන්නටත් පුළුවන්. අන්න ඒ නිසා සිරිපා වන්දනා කරන බැතිමතුන්ව දැනුවත් කරන්න මහත්යෝ කියලා. මෙවර සිරිපා වන්දනාවට එන අය දැනුවත් කරන්න කියලා අපිට පවසපෝ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපිත් එක්ක පැවසුවේ මහත්යෝ මිනිස්සු ශ්‍රද්ධාවෙන් එනවා වන්දනා කරනවා. හැබැයි ඔවුන්ට ඔවුන් බලාපොරොත්තු වෙන දේ ලැබෙනවද? ආශිර්වාදය ලැබෙනවද? බොහෝ දෙනෙකුට මේක වෙන්නේ නෑ මහත්යෝ. මොකද බොහෝ දෙනෙක් ශ්‍රීපා වන්දනාවට ඇවිල්ලා Taman රැගෙන එන කුණු කන්දල් ගොඩක් මේ ශ්‍රීපා අඩවියේ දාලා යනවා. දාලා ගිහලා මහා විනාශයක් මේ පරිසර පද්ධතියට ඇති කරනවා. ශ්‍රද්ධාව නිසා මේ විදිහට කටයුතු කරන මෙන්න මේ පින්වතුන්ට ආශිර්වාදයක් ලැබෙයිද? ඒ අයව දැනුවත් කරන්න මහත්යෝ ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවෙන් වන්දනා කරන්න ඉන්න. ඔබ රැගෙන එන කෙලෙස් සිතුවිලි පමණක් සිරිපා අඩවිය තබා යන්න. සිත පිරිසිදු කරගෙන
ශ්‍රද්ධාවෙන් වන්දනා කරලා ඒ ආශිර්වාදය ඔබටත් රටටත් එකතු කරන්න. ඒ වගේම මෙවර වන්දනාව ඊටාම වැදගත්. මෙවර සිරිපා වන්දනාව ආරම්භ වෙන්නේ මහා විනාශයකින්. ඒ වගේම මහා විනාශයකින් සිරිපා වන්දනා වාරය අවසන් කරන්නට අවස්ථාව සලසා ගන්නට එපා. ඔබ ඔබේ යුතුයකම ඉෂ්ට කරන්න. ඇවිල්ලා සියලු සත්වයන්ට මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් මගේ රට, මගේ ජාතියට ආරක්ෂාව රැකවරණය වගේම සියලු සත්වයන්ට යහපත උදා වේවායි කියන උදාරතර ප්‍රාර්ථනාවෙන් සිරිපා කරුණා කරලා වන්දනා කරන්න. අදිෂ්ඨාන කරන්න. ඔබටත් රටටත් සියලු සත්වයන්ටත් ඒ මහත් වූ ආශිර්වාදයක් වෙයි. හැබැයි ඔබ ශ්‍රද්ධාව මූලික කරගෙන ඇවිල්ලා වන්දනා කළා නොදැන කරන අකුසල් නිසා ඔබ ඒ අකුසල් ඔබේ ජීවිතයට එකතු කරගන්නවා. එහෙම කරන්න යන්නටත් එපා. ඒ වගේම නොදැන කරන මෙන්න මේ අකුසලෙන් මිදිලා ප්‍රඥාවෙන් වන්දනා කරන්න සිරිපා අඩවිය කිලිටි කරන්න එපා. අපේ තරුණ දුවදරුවෝ වන්දනා කරන්න එන්නේ විනෝදයට. විවිධ කවි ගී ගායනා කරමින් ප්‍රඥාවෙන් සහ ශ්‍රද්ධාවෙන් සිරිපා කරුණා කරනටත් බාධාවක් ඇති කරනවා. ඔබත් මේ ලෙස ඇවිල්ලා සිද්ධ කරගන්නේ අකුසලයක්. ආදරණීය දුවදරුවනි, එන්න ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවෙන් ඔබටත් රටටත් යහපත පිණිස ඇවිල්ලා වන්දනා කරන්න. ශ්‍රද්ධා සම්පන්නව ප්‍රඥාවෙන් යුතුව වන්දනා කරන වැතිමතුන්ට උදව් උපකාර කරන්න, ඔවුන්ට ශක්තියක් වෙන්න. ඒ ඔබට මහත් වූ ආශිර්වාදයක් වෙයි. මහත්තයෝ, අපේ ආදරණීය දරුවන් දැනුවත් කරන්න. ඔවුන්ට විනෝද චාරිකාවක් යන්න ඕන නම් සිරිපා අඩවියට එන්න එපා. ඒ සඳහා වෙන කොහේ හරි විනෝද චාරිකාවක් යන්න. ඔබ සිරිපා අඩවියට එනකොට විනෝද චාරිකාවකට නෙමෙයි, බොහොම ශ්‍රද්ධා සම්පන්නව ප්‍රඥාවෙන් යුක්තව මේ වන්දනාව කරන්න එන්න. ඒ එනකොට නොගැලපෙන ඇඳුමින් සැරසිලා එන්න එපා. ගැලපෙන ඇඳුමකින් සැරසිලා එන්න කියලා කියන්න. ඒ වගේම එන සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන්න. එක හඳුන් කූරක්, එක මලක් රැගෙන එන්න. ඒ වගේම පොල් තෙල් අරගෙන එන්න එපා. ඔබේ පවුලේ සියලු දෙනා වෙනුවෙන් පොඩි කොප්පරා කෑල්ලක් අරන් එන්න. අරන් ඇවිල්ලා සියලු දෙනාම එකතු වෙලා කොප්පරා පහන දල්වන්න. ඔබට කොප්පරා හොයාගන්න බැරි නම් සිරිපා කරුණා කරන්න එන්න දින 2කට 3කට කලින් ගෙදර පොල් කෑල්ලක් අරගෙන කපලා වේලලා ඒක අරගෙන එන්න. ඒ වේලලා අරගෙන ආපු පොල් කෑල්ල සියලු දෙනා එකතු වෙලා කොප්පරා පහනට දාලා ඔබ පහන් ආලෝක පූජාව කරන්න. ඒක මේ පරිසර පද්ධතියට කරන ලොකු ආශිර්වාදයක්. ඒක ඔබට ආශිර්වාදයක් වේවි. ඔබ ප්‍රඥාවෙන් මේ දෙස බලලා මේ කටයුත්තේ නියැලෙන්න කියලා අපේ ආදරණීය ජනතාවට කියන්න මහත්තයෝ. ඇත්තෙන්ම අපිටත් ඔබෙන් කරන්න තියෙන ඉල්ලීම සිරිපා අඩවිය කිලිටි කරන්න එපා. ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව වන්දනා කරමු. බැහැර කරන කිසි දෙයක් සිරිපා අඩවිය දාන්න එපා. යම් තැනක පුංචි කුණු ගොඩක් තිබුණොත් එතනට ගිහිල්ලා ඔබත් බැහැර කරන දේවල් දැම්මොත් ඒක මහා විශාල කුණු කන්දක් බවට පත් වෙනවා. එහෙම නොවෙන්න ඔබ ගෙනිච්ච දේ ඔබ රැගෙන එන්න සිරිපා අඩවියේ මෙතන කුණු ටිකක් තිබුණ හින්දායි මම දැම්මේ කියලා හිතන්නේ නැතුව මම එහෙම කළේ නෑ කියලා සතුටු වෙන්න. ඔබ අඩු ගානේ ඔබ රැගෙන ගිය ටොපි කොලයක්වත් දැම්මේ නෑ කියලා සතුටටපත් වෙන්න පුළුවන් කෙනෙක් හැටියට මෙවර සිරිපා වන්දනාව සිද්ධ කරන්න. ඒ තමයි අපි ඔබෙන් කරන ඉල්ලීම. අපේ ගෞරවනීය සිරිපා අඩවියේ ස්වාමින් වහන්සේ අපිට මේ ශ්‍රීපාද ස්ථානයේ පිහිටලා තියෙන්නේ ගිනි කන්දක් උඩ කියලා පැවසුවාම අපි පුදුමයටපත් වුණා. නැවත නැවත උන්වහන්සේගෙන් මේ ගැන විමසන්නට හිතේ තියාගෙන ඉන්නකොට අපිට අහන්න ලැබුණේ පහුගිය දිනක සිරිපා වාරයේ ආරම්භයට පෙර සිරිපා අඩවිය බාරව කටයුතු කරන ගෞරවනීය ස්වාමින් වහන්සේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරනවා මේ සිරිපා පර්වතයේ පිටලා තියෙන ගිනි කන්දක කියලා අපිට අහන්න ලැබුණා. ඉතින් ඇත්තටම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපට පැවසූ පරිදි මේ කතාවත් සනාථ වෙනවා නම් ඔබට මේ දෙන පණිවිඩය තුළ තියෙන වැදගත්කම ඔබේ ජීවිතයට අරගෙන ඔබේ ජීවිතත් සාර්ථක කරගන්න, රටටත් ආශිර්වාදයක් කරගන්න මෙවර සිරිපා වන්දනාව බොහොම ශ්‍රද්ධාවෙන් සුදුසු ඇඳුමකින් සිද්ධ කරන්න. ඇයි ඇත්තටම අපි ඔබෙන් මෙහෙම ඉල්ලන්නේ? ඇත්තටම අපි ඔබෙන් මෙහෙම ඉල්ලන්නේ අපිට පුදුම සතුටක් ඇති වුණා. නිවැරදි මඟ පෙන්වන යතිවරයන් වහන්සේ නමක් අපිට ලැබුණාය කියලා. ඉතින් ගෞරවනීය ස්වාමින් වහන්සේ පවසූ බොහෝ දේ අස්පනා අපිට සිද්ධ වෙනකොට
ඒ වගේම ඒ පවසන කරුණු පිළිබඳව සොයා බලද්දී ඒවා සත්‍ය හැටියට පේන්න තියෙනකොට අපිට නිවැරදි මඟ පෙන්වීමක් ලැබිලා තියෙනවා කියන එක අපි විශ්වාස කරනවා. ඒ නිසා ඔබෙන් ඉල්ලනවා ඔබටත් මේ අවස්ථාවේ ලැබිලා තියෙන වාසනාව ඔබේ ජීවිතයට එකතු කරගන්න කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇයි ඔබෙන් ඉල්ලන්නේ ඔබ රැගෙන එන දේ සිරිපා අඩවිය දාලා යන්න එපා කියලා. ඔබ රැගෙන එන දේ සිරිපා අඩවිය දාලා යන්න එපා කියලා උන්වහන්සේ ඉල්ලන්නේ ඔබ දකින්න ඇති පහුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ අහන්න දකින්න ලැබෙනවා සිරිපා අඩවියේ නායෑමක් කියලා. ඇත්තටම ඔබට මේ පේන රූපරාම වලින් සිරිපා අඩවියේ නායෑමක් පේනවද? ඔබේ ප්‍රඥාවෙන් යුතුව මේ ගැන හොඳට විමසන්න. මේ තියෙන්නේ මොනවද? අපේම ආදරණීය බැතිමතුන් ශ්‍රද්ධාව නිසා අරගෙන ගිය කුණු කන්දල් ගොඩක් නෙමෙයිද? ඒව නෙමෙයිද මේ කඩාගෙන වැටලා තියෙන්නේ? මේ පෙනෙන රූපරාම දෙස හොඳින් බලන්න. මේ කඩම් වැටලා තියෙන්නේ ඔබ රැගෙන ගිය දේ. අපි ඔබට කිව්ව ටොපි කොලයක්වත් දාලා ගියේ නැති පුද්ගලයෙක් හැටියට සතුටු වෙන්න කියලා. දැන් මෙහෙම දෙයක් ඔබේ ජීවිතේ ඔබ දැක්කොත් ඔබට දැනෙන්නේ මොකද්ද? මමත් මේකේ කොටස්කාරයෙක්. එහෙමනම් ඔබ හිතට ගන්න මේකේ කොටස්කාරයෙක් නොවෙන්න. ඔබ දකින මෙන්න මේ නායෑම තුළ ඔබට දිස් වෙනව නේද? අපේ පැරැන්නෝ සිරිපා කරුණා කරන්න භාවිතා කර යකඩ පියගට ඒ වගේම ආධාරකයක් දම්වැලක්. එදා ඒ දුෂ්කර මාර්ගයන් ඔස්සේ සිරිපා වන්දනා කරපු අය මේ සිරිපා අඩවිය කිලිටි කරේ නෑ. අද ඔබට ඊටාම සුවපහසු විදියට සිරිපා වන්දනාව සඳහා යන්න මඟ විවර කරලා තියෙනවා. සිරිපා කරුණා කරන්න ඒ තරම් පහසුකම් ලැබිච්ච ඔබ සිරිපා අඩවිය කිලිටි කරන එක සාධාරණද? හිතලා බලන්න අපි මෙහි කොටස්කරුව වෙනවද නැද්ද කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පැවසූ පරිදි සිරිපා කරුණා වාරය අවසන් වෙනකොට නැවතත් මගේ රටට විපත්තියක් සිද්ධ වෙනවා නම් ඒ විපත්තියේ කොටස්කාරයෙක් බවට අපි පත් වෙන්න ඒක හේතුවක් වෙයිද කියන එකද මේ කිව්වේ කියලා ප්‍රඥාවෙන් විමසන්න. එහෙමනම් ඒ කොටස්කාරයෙක් නොවි සිරිපා කරුණා කරන්න හිතට ගන්න කියලා අපි ඔබෙන් අවසාන වශයෙන් ඉල්ලනවා. ඔබ දන්නවා දිගින් දිගටම සමාජ මාධ්‍ය තුළ පවා අපිට පහුගිය දිනවල අහන්න ලැබුණා ඉදිරියේදී තව තවත් සුලිකුණාටු රටට ඇතුල් වෙන බව, විපත් සිද්ධ වෙන බව. ඇත්තටම අපිට ඕනුණා ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් මේ පිළිබඳ විමසන්න අවසාන වශයෙන්. අපි මේ පිළිබඳ විමසීමක් කළා. ඒ විමසීම කරපු වෙලාවේ අපිට සිරිපා අඩවියේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දුන්න පණිවිඩය තමයි මේ. මහත්තයෝ, ඔබතුමල්ලා අහන ප්‍රශ්නෙට පිළිතුරු ලබන වර්ෂයේදී ලැබෙයි. මේ වර්ෂයේ සිද්ධ වෙන්න තියෙන විපත් සිදු වී හමාරයි. හැබැයි ලබන වර්ෂයේ ඊට වඩා දරුණු වෙන්නත් පුළුවන්. ඒ නිසා මිනිස්සු යහපත් වුණොත්, නිවැරදි වුණොත්, මිනිස්සු එකිනෙකාට ආදරය කරන, කරුණාව දක්වන, මෛත්‍රී සහගත සිතුවිලි ඇති පුරවැසියන් වුණොත් බොහෝ දේවල් සමනය වේ. එහෙම නැති වුණොත් බොහෝ විපත්ති කාලයක් උදා වේ. ඒ වගේම තමයි මහත්තයෝ ඉදිරි වර්ෂ 3 ඊටම තීරණාත්මක බොහෝ දේ ලෝපුරා සිද්ධ වෙනවා. විශාල සූර්ය කුණාටුවක් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන විනාශය අති මහත්. මෙන්න මේ සියල්ල සිද්ධ වෙන්නේ ඇයි කියලා අපි ඉදිරියේදී කතා කරමු කියලා කිව්වා. හැබැයි මෙන්න මේ පුංචි පණිවිඩය අවසාන වශයෙන් ඔබතුමලව දැනුවත් කරන්න. සබහා දහම විසින් සිද්ධ කරන බොහෝ විනාශයන් සිද්ධ වෙන කාලවකවානුවකටයි අපි මේ ඇතුල් වෙන්නේ. ඒ නිසා ගිනි කඳු සක්‍රිය වීම, භූචලන ඇතිවීම, ලැබු ගිනි ඇතිවීම, උණාටු ඇතිවීම, මහා ගම් වතුර තත්ත්වයන් ආදී බොහෝ විපත්ති, ස්වභාවික විපත්ති ලෝපුරා සිද්ධ වේවි. ඒ නිසා මිනිස්සු දැන්වත් මේ ගැන අවබෝධ කරගෙන ධර්මිෂ්ඨ වෙලා, මෛත්‍රී සහගත වෙලා තමන්ගේ ගමන් මඟ හරියට ගියොත් මුළු ලෝකෙටම සිතක් ශාන්තියක්, ආශිර්වාදයක් වේවි. ඒ නිසා සියලු දෙනා මේ ගැන අවබෝධයෙන්, ප්‍රඥාවෙන් කටයුතු කරනවා නම් තමයි වැදගත්. මෙන්න මෙහෙම අපිව දැනුවත් කරපු ගෞරවනීය ස්වාමින් වහන්සේ අපිට පුණ්‍යානුමෝදනා කළා එදින සාකච්ඡාව අවසන් කරා. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ වැඩසටහන ඔබට ගෙනෙන්න සූර්ය කුණාටු සම්බන්ධයෙන්. අපි ඔබෙන් අවසන් වශයෙන් ඉල්ලනවා මේ මොහොතේ විපතටපත් වෙච්ච අපේ ආදරණීය සහෝදර ජනතාව වෙනුවෙන් ඔබ සිරිපා කරුණා කරද්දී අදිෂ්ඨාන කරන්න. ඔබ ප්‍රඥාවෙන් සිරිපා කරුණා කරන්න. ශ්‍රද්ධාවෙන් වන්දනා කරන්න.
ඔබ රැගෙන යන දෑ ඔබ රැගෙන එන්න. එක හඳුන් කූරක්, එක මලක්, පවුලේ සියලු දෙනා වෙනුවෙන් පුංචි කොප්පරා කෑල්ලක් අරගෙන යන්න. ගිහිල්ලා වන්දනාව කරන්න. ඔබ රැගෙන යන දේවල් වල ඉතුරු වෙන කොටස් සිරිපා අඩවිය බැහැර කරන්නට එපා. ඒවා ඔබගේ නිවසට රැගෙන එන්න. ඔබ රැගෙන යන කෙලෙස් සිතුවිලි එහි දමා එන්න. යහපත් සිතුවිලි අරගෙන ඔබටත් රටටත් ආශිර්වාදයක් ඒ තුළින් එකතු කරන්න. එහෙම නැති වුණොත් පහුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ ඔබ දැකපු දේවල් ඔබට අහන්න දකින්න ලැබුණොත් ඔබෙහි කොටස්කරුවෙක් නම් තේරුම් ගන්න. මම මෙවර සිරිපා වන්දනාවේදී අකුසලයක් කරගත්තා. ඒ අකුසලයේ විපාක කවදා හරි මට ලැබේවි. මෙන්න මේ සිතුවිල්ල ඔබට ඇති නොවෙන්නට කටයුතු කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා. එහෙමනම් අද වැඩසටහනෙන් සමුගන්නවා. සියලු දෙනාට උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත උදා වේවා. ව්‍යසනයේ හේතුවෙන් දුකටපත් වූ සියලුම පුරවැසියන්ට ඉතා ඉක්මනින් තමන්ගේ ජීවිත නැවත සකස් කරගෙන ගොඩනැගෙනට තුනුරුවන්ගේ ආශිර්වාදය ශක්තියක් ධෛර්යයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාට බොහොම ස්තුතියි.